දුවේ පුතේ අම්මේ තාත්තේ ඔබේ නිවසටත් ඔබේ නිවසෙත් අසුබ ශක්තියින් තියනවද? මේ අසුබ ශක්තියින් ඉවත් කිරීමට හොඳ කෙමක් තියෙනවා. යంత్ర මන්ත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ දුවේ පුතේ. බොරුවට සල්ලි වේදන් කාණ්ඩ එපා. යంత్ర මන්ත්‍ර කර අවශ්‍ය වෙන්නේ නැහැ. ගණ්ඩ මෙන්න මේ දේ. හොඳ පිරිපුන් අමු කහ කෑල්ලක් ගන්න. අරගෙන පිරිසිදු තැනක තියලා අඹරා ගන්න හොඳට. අඹරාගෙන පිරිසිදු වීදුරුවක් ගන්න. ඒක කරන් ඒකට දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා කහ වතුරට හොඳ පිරිපුන් දෙහි ගෙඩියක් අරගෙන හොඳට සුද්ධ පවිත්‍ර කරලා ඒ දෙහි ගෙඩිය දෙකට හරියටම දෙකට මැදින් කපන්න. කපලා ඉවරලා ඒ වීදුරුව ඇතුළට දාන්න. වීදුරුවට දාන්න. දාලා කැටලුණු තියෙන්නේ. කැටලුණු ටිකක් ගන්න පීර්සියකට. සාමාන්‍ය අර වීදුරුව තියාගන්න පුළුවන් වීදුරුවක ඒ කැටලුණු ටික පීර්සිය පුරාවට අතුරන්න. ඒ පීර්සිය පුරාවටම අතුරන්න. අතුරලා ඒ පීර්සිය ලුණු කැට උඩින් අර වීදුරුව තියන්න උදෑසනම. එතකොට මේ ගෙදර තියෙන අසුබ ශක්තියන් සියල්ලක්ම ඉවත් වෙනවා. ඇස් වහ කටවත් දුර වෙනවා. ගෙදරට සෞභාග්‍ය උදා වෙනවා. මොකද දෙහි වලින් කහ වලින් විස බීජ සම්පූර්ණ නැසනවා. ඒ වගේම ලුණු වල ආකර්ෂණ බලයෙන් අසුබ ශක්තියන් ඉවත් වෙලා යනවා. ඒකයි වෙන්නේ. ඉතින් යంత్ర මන්ත්‍ර අවශ්‍යයක් නැහැ. ඊට අසද්ධාවේ යුතුව කරන්න වර්ධින්නේ නැහැ දුවේ පුතේ. මේක ඊටාම සාර්ථක ක්‍රමයක්. ඒක උදෑසන හැබැයි ඉර පායන්න ඉස්සෙල්ලා කරන්න ඕන. උදෑසන ඕනම දිනක උදෑසන කරන්න පුළුවන්. ගණ්ඩ දෙහි ගෙඩියක් හොඳ පිරිපුන් කහ කෑල්ලක් ගන්න අඹරලා ඒ හොඳ පිරිසුදු හත් පාරක් පෙරාගත් මේ පෑන් එකට ඒ කහ ටික දාලා හොඳට දිය කරලා ඒකට අර දෙහි ගෙඩි දෙකට කපලා හරියට දෙකට මැදින් කපලා දෙහි ගෙඩි දාන්න. ඊට පස්සේ පීරිසියක් අරන් ලුණු අතුරලා ඉවරලා ඒක මතින් තියන්න. තියලා මේක ඉස්සරහෙන් දැන් ඔබ සාලේ තියනවා සාලේ ස්ටූල් එකක් උඩින් වයි තියන්න. කවුරුත් දැක්කත් ප්‍රශ්නයක් නැහැ. අසුබ ශක්තියන් සියල්ලක්ම දුර වෙලා ගෙදරට වාසනාව ගේනවා. ගෙදර තිබුණු බාධක කරදර සියල්ලක්ම දුර වෙලා. මේක සුවිශේෂී කෙමක්. හැම දිනකටම බලන්න ෂෙයා කරන්න මේක ඊටාම හොඳ කෙමක්. මොකද කවුරු හරි හොඳින් මේ දේ කරලා සාර්ථක වෙනවා එක තමයි ඔබේ දියුණුව මගේ දියුණුව මගේ සතුට. ඉතින් මේක හැම දිනකටම බලන්න ෂෙයා කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. හොඳයි. හැම දිනකටම තෙරුවන් සරණයි.